හරි යාළුවනේ. ඔයාලට ජීවිතේ එකම එක සැරයක් කර මේ වගේ ලින්ක් එකක් ඇවිල්ලා තිනේ. ඉතින් ඔයාලගේ යාළුවෝ මේ වගේ ලින්ක් ඔයාලට එවනවත් ඇති. හරි යාළුවනේ. ඔයාලා මේ ලින්ක් ටච් කරලා ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරලාත් ඇති. හරි යාළුවනේ. ඉතින් එහෙනම් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙයි කියලා මම හිතනවා. හරි යාළුවනේ. ඔයාලා මේ ලින්ක් ටච් කරලා ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරා කියමුකෝ. හරි යාළුවනේ. ඔයාලා දන්නවද මේ ලින්ක් වලින් සිදුවෙන භයානක පැත්ත? හරි යාළුවනේ. මේ ලින්ක් ටච් කරාම වෙන දේවල් වගේම මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් මම ගෙනාවේ. හරි යාළුවනේ වීඩියෝ එක අවසාන වෙනකම් රැඳී සිටින්න. මොකද කිව්වොත් ලංකාවේ බොහෝ දෙනෙක් මේ ගැන නොදැනුවත්. ඉතින් නොදැනුවත්කම නිසා මේ ලින්ක් ටච් කරනවා නැත්නම් යාළුවන්ට නෑදෑ හිතමිතුරන්ට මේ ලින්ක් ෂෙයා කරනවා. හරි යාළුවනේ මේ වීඩියෝ එකෙන් මම කියා දෙනවා මේ වගේ බොරු ලින්ක් කොහොමද අඳුරගන්නේ ඒ වගේම මේ වගේ ගැලවෙන්නේ කොහොමද කියලා. හරි යාළුවනේ මේ වගේ ලින්ක් වැඩිපුරම ඔයාලට එන්නේ මේ වගේ සෝෂල් මීඩියා ඇප් වල ඉන්නේ. ඉතින් මේ වගේ ලින්ක් එකක් આવත් අපි මොනවද කරන්න ඕනි? ඉතින් මේ වගේ ලින්ක් අඳුරගන්නේ කොහොමද? හරි යාළුවනේ ඒ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් මේ වීඩියෝ එකෙන් මම ගෙනාවා. හරි යාළුවනේ අපි ඉස්සෙල්ලාම බලමු මේ වගේ ලින්ක් එන්නේ කොහොමද කියලා. හරි යාළුවනේ ඔයාලට මේ වගේ ලින්ක් එන්න පුළුවන් මේ විදිහට ප්‍රසිද්ධ ආයතනයක නමක් දාලා යම් විශාල මුදලක් ලබා දෙනවා කියලා. නැත්තම් උත්සව කාලවලදී මේ වගේ මුදලක් නොමිලේ ලබා දෙනවා කියලා. හරි යාළුවනේ මේ විදිහට කොහොම හරි මේ ලින්ක් එකක් ආවා කියමුකෝ. හරි යාළුවනේ මේ වගේ දේවල් වලින් එන්නේ මොනවද? ඉතින් ඔයාලගේ දත්ත වෙන අයට යන්න පුළුවන්. ඉතින් ඔයාලගේ වටිනා කාලය නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ බැංකු ගිණුම් වල තියෙන සල්ලි නැති වෙන්න පුළුවන්. හරි යාළුවනේ මේ වගේ දේවල් තමයි මේ ලින්ක් ටච් කරාම වෙන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා මේ වගේ ලින්ක් එකක් આવත් එහෙම මොනවද කරන්න ඕනි? හරි යාළුවනේ අපි දැන් කතා කරමු මේ වගේ ලින්ක් එකක් આવත් එහෙම මොනවද කරන්න ඕනි කියලා. හරි යාළුවනේ. ඉතින් ඔයාලට මේ වගේ ලින්ක් එකක් ආවා කියලා හිතමුකෝ. ඉතින් ඔයාලා තාම දන්නේ නැහැ මේ ලින්ක් එකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේක ඇත්ත එකක්ද නැත්නම් ෆේක් ලින්ක් එකක්ද කියලා ඔයාලා තාම දන්නේ නැහැ නේ. ඉතින් මේ වගේ ලින්ක් එක තියෙන වෙබ්සයිට් එකේ ග්‍රැමර් මිස්ටේක් ගොඩක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ මේ ලින්ක් එකෙන් ගියාම පස්සේ එන වෙබ්සයිට් එකේ මේ විදිහට ටයිප් කරලා තියෙන වචන ගොඩක් ග්‍රැමර් මිස්ටේක් වෙලා කියන්නේ ගොඩක් වැරදියට ටයිප් කරලා තියෙන්න පුළුවන්. සමහරක් වචන වෙනස් කරලා ටයිප් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතනවා ඉතින් මේ වගේ ග්‍රැමර් මිස්ටේක් ඔයාලට හොයාගන්න බැරි වුණා කියලා. හරි යාළුවනේ. එහෙම වුණොත් එහෙම ඔයාලට ඔයාලගේ මේ එන URL එකෙන් මේක හොයාගන්න පුළුවන්. ඉතින් මේ එන ලින්ක් එකෙන් කොහොමද හොයාගන්නේ? හරි යාළුවනේ මම දැන් කියා දෙන්නම් මේ එන ලින්ක් වලින් කොහොමද මේක ෆේක් URL එකක්ද කියන්නේ ෆේක් වෙබ්සයිට් එකක්ද කියලා හොයාගන්න කියලා. ඉතින් මේ වගේ මිස්ටේක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙන මිස්ටේක් තමයි ඔයාලට මම එකින් එක පැහැදිලි කරන්නම්. ඉතින් මේ වගේ ග්‍රැමර් මිස්ටේක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේක BOC කියලා ටයිප් කරන්න ඕනික මේ විදිහට අකුරු වැරදියට BOC කියලා ටයිප් කරලා තියෙන්න පුළුවන්. මේ මම කියන්නේ URL එකේ. ඉතින් දෙවෙනියට මේ විදිහට URL එකේ අවසාන කොටස කියන්නේ අර ඩොට් එකෙන් පස්සේ කොටස. ඉතින් මේ කොටසේ මේ විදිහට මම එක්සැම්පල් එකක් පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ වගේ වෙබ්සයිට් එක මේ ඩොට් එකෙන් පස්සේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ කොටස. හරි යාළුවනේ මෙන්න මේ කොටසෙන් ඔයාලට මේක ස්පෑම් එකක්ද ස්පෑම් එකක්ද නැත්නම් මේක ඇත්ත එකක්ද කියලා අඳුරගන්න පුළුවන්. හරි යාළුවනේ මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන ඩොමේන් 100%ක් ස්පෑම් වෙන්න පුළුවන්. මේ වගේ ඩොමේන් එන මැසේජ් තියෙනවා නම් ඔයාලා ඒවා ක්ලික් කරන්න යන්න එපා. හරි යාළුවනේ මම කියා දෙන්න යන තුන්වෙනි ටිප්ස් එක තමයි ඔයාලා මේ URL එක සම්බන්ධ කරුණු ටිකක්. හරි යාළුවනේ ඉතින් මේ කරුණු තමයි මේ HTTPS කියන එක. හරි යාළුවනේ මේ මොනවාද? හරි යාළුවනේ මේකෙන් ගොඩක්ම වැදගත් වෙන්නේ මේ HTTPS කියන එක. හරි යාළුවනේ මේක තමයි ගොඩක්ම ආරක්ෂිත URL එක. හරි යාළුවනේ මේ HTTPS කියන්නේ මොකද්ද? හරි යාළුවනේ ඒ කියන්නේ Hyper Text Transfer Protocol Security කියලා. හරි යාළුවනේ මේ වගේ වෙබ්සයිට් එකක් ආවොත් එහෙම මේක 100% ආරක්ෂිතයි. ඔයාලගේ data සිකියුරිටි එකක් තියෙනවා. ඉතින් මේ වගේ දත්ත ඔයාලගේ ආරක්ෂා වෙනවා. හරි යාළුවනේ මේ HTTP කියන එක මම අර කලින් කිව්ව එකට වඩා චුට්ටක් භයානකයි. ඉතින් මේකේ ඔයාලගේ දත්ත වලට හානි වෙන්න පුළුවන්. ඉතින් මේකේ ඔයාලගේ දත්ත වලට සිකියුරිටි එක අඩුයි. ඒ වගේම මේකේ දත්ත එයාලට ලබා ගන්න පුළුවන්. හරි යාළුවනේ ඉතින් මේ HTTP කියන එකයි HTTPS කියන එකයි ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම මේකේ මේ HTTPS කියන එකත් ඇතැම් විට ෆේක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර
වෙබ්සයිට් එක ඇතුලේ ෆේක් වෙන්න පුළුවන්. හරි යාළුවනේ මං කියා දෙන 4 වෙනි ට්‍රිප්ස් එක තමයි ඉතින් මේකට නම් ඔයාලා ඇත්තටම පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න ඕනි. මොකද මේ වගේ මැසේජ් එකක් આવොත් එහෙම ඔයාලට පොඩ්ඩක් තාර්කිකව හිතන්න පුළුවන් වෙන්න ඕනි. ඉතින් ඔයාලට මේ මැසේජ් ඇත්තටම හරිද වැරදිද කියලා අඳුරගන්න පුළුවන් වෙන්න ඕනි. ඉතින් ඔයාලා දන්නවා ඇති ඇතම් ප්‍රසිද්ධ ආයතන වලින් ලබා දෙනවා කියලා මේ මැසේජ් එන්නේ. ඉතින් ඔයාලා හිතලා බලන්න මේ වගේ මුදලක් ඇත්තටම මේ වගේ ප්‍රසිද්ධ ආයතනයකින් හැමෝටම ලබා දෙයිද කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම ලබා දෙන්නේ නැහනේ. ඉතින් ඔයාලා බුද්ධිමත්ව හිතලා මේ වගේ මැසේජ් එකක් ආවොත් එහෙම මේ ලින්ක් ටච් කරන්න යන්න එපා. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට කියන්න මේ වගේ ලින්ක් එකක් ආවොත් එහෙම මේ ලින්ක් ටච් කරන්න යන්න එපා කියලා. ඉතින් මොකක් හරි ප්‍රසිද්ධ ආයතනයකින් මේ වගේ දෙයක් දෙනවා කියලා කිව්වොත් එහෙම ගොඩක් කට්ටිය මේක ටච් කරනවානේ. ඉතින් යාළුවනේ මේක ටච් කරන්න ඉස්සෙල්ලා ඔයාලා මොකක් හරි ආයතනයේ නිල වෙබ් අඩවියේ හරි සෝෂල් මීඩියා වල හරි දාලා තියෙනවා නම් විතරක් මේක ටච් කරලා බලන්න. ඉතින් නැත්තම් වෙන වෙබ් අඩවිවල දාලා තියෙන එකක් නම් ඔයාලා මේක ටච් කරන්න යන්න එපා. හරි යාළුවනේ මම ඊළඟට ඔයාලට කියාගෙන යන ට්‍රිප්ස් එක තමයි ඇත්තටම මේ වගේ ලින්ක් එකක් આવුත් එම ඔයාගේ වෙබ්සයිට් එකට ගියා කියමුකෝ. ඉතින් ඔයාගේ පෞද්ගලික දත්ත ඉතින් බැංක් ඩීටේල්ස් වගේ දේවල් ඔයාගෙන් ඉල්ලුවොත් එහෙම ඔයා කවදාවත් ඒ වගේ දත්ත දෙන්න එපා. මොකද මේ වගේ දත්ත හැකර්වරුන් ඔයාගෙන් ලබා ගන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා බුද්ධිමත්ව මේ වගේ දත්ත ඒ වගේ වෙබ්සයිට් වල දෙන්න එපා. හරි යාළුවනේ මං කියන්නේ ඊළඟ ට්‍රිප්ස් එක තමයි ඇත්තටම මේ වගේ ලින්ක් එකක් આવුත් එම්ම ඔයාලගේ යාළුවන්ට නෑද හිතමිතුරන්ට මේක ෂෙයා කරන්න යන්න එපා. ඉතින් ඇත්තට මේකෙන් වෙන්නේ ඔයාට වගේම එයාලටත් මේ කරදරයට මුහුණ පාන්න වෙනවා. ඉතින් ඔයාලා ඇත්තට මේ වගේ ලින්ක් එකක් આવොත් එහෙම ඉස්සල්ලාම මේ ඉගෙනගත දේවල් වලින් මේක අඳුරගන්න. ඊට පස්සේ මේක ඇත්තටම ස්පෑම් එකෙන් අඳුරගත්තාම මේක ක්ලික් කරන්න යන්න එපා. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න යන්න එපා. හරි යාළුවනේ අපි හිතමුකෝ ඔයාට මේ වගේ ලින්ක් එකක් කවුරු හරි යාළුවෙක් එව්වා කියලා. හරි යාළුවනේ එයාට බලන්න මේ වීඩියෝ එක ඔයා ෂෙයා කරන්න. ඒ වගේම එයාට මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න. හරි යාළුවනේ එතකොට ඔයාට පුළුවන් ඔයාලගේ පවුලේ කට්ටිය වගේම ඔයාගේ යාළුවෝ නැහැදෑ හිතමිතුරෝ ඔක්කොම ආරක්ෂා කරගන්න. ඉතින් මේ වගේ ලින්ක් එකක් ආවොත් එහෙම කවදාවත් කාටවත් ෂෙයා කරන්න යන්න එපා. මොකද මේ වගේ දේවල් නොදැනුවත්ව ගොඩක් කට්ටිය මේවට අහු වෙනවා. හරි යාළුවනේ ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. හරි යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස් යෝජනා පල්ලෙහින් කමෙන්ට් එකක් දාලා තියන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා මගෙත් එක්ක එකතු වෙන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට නෑදෑ හිතමිතුරන්ට ෂෙයා කරන්න. ඉතින් මේ වීඩියෝ එක ෂෙයා කරලා ඒගොල්ලොන්වත් දැනුවත් කරන්න. හරි යාළුවනේ ඉතින් ඔන්න අදට වීඩියෝ එක අවසానයි. ඉතින් මේ වීඩියෝ එකේ මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න. ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක අවසానයි. ඔබට සුබ දවසක්.